ආයිබෝන් සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනාම SL Farming YouTube channel එක වෙත. ඒ වගේම මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක බලන ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම අදත් වීඩියෝ එක ගැන කෙටි හැඳින්වීමක් මුලින්ම මම කරන්නම්. මොකද වීඩියෝ එක යන අතරතුර මම කතා කරන්නේ නැහැ. ඒක වීඩියෝ එකට අසාධාරණයක් කියලා මම හිතනවා. අපේ පැත්තේ සාමාන්‍යයෙන් හේන් වල කුඹුරු වල අස්වැනු නෙලන කාලේ හේන් වල නම් මුලින්ම ගන්න අස්වැනු කොටස දෙවියන්ට කියලා අයින් කරනවා. කුඹුරු වලත් එහෙම තමයි. මුලින්ම ගොයන් කපලා ඒ දේවල් වී මුලින්ම ටිකක් අරන් දෙවියන්ට අයින් කරනවා. ඊන්පසු සියලුම ගොවියෝ එකතු වෙලා මහා මංගල්‍යයක් විදිහට පූජාවක් විදිහට අපි පවත්වනවා. ඒ හා සම්බන්ධ වීඩියෝ එකක් තමයි මම අද අරන් ආවේ. ඒ සඳහා අපි තෝරාගෙන තියෙන්නේ අපේ ගමේ රක්සිතයට ඇතුල් වෙන තැන තියෙනවා ගණිදෙව් කෝවිලක්. ලොකු බලයක් තියෙන ලොකු තේජසක් තියෙන ගමට ලොකු ආරක්ෂාවක් තියෙන පූජනීය ස්ථානයක් එතන. විදේශිකයන් පවා ඉතාමත් ආකර්ෂණයක් දිනාගත්තු ස්ථානයක්. ඒ වගේම අපේ පළාත විතරක් නෙමෙයි බොහෝ දුර පළාත් වලින් ඇවිල්ලා එම ස්ථානේ බාරහාර උපු කරනවා. ඉතින් අපි ගමේ කට්ටිය එකතු වෙලා වී එකතු කරලා ඒවා හාල් වී කොටලා හාල් අරගෙන දිනයක් නියම කරගෙන මහා විශාල විදිහට මංගල්‍යයක් විදිහට කිරි උතුරනවා. අන්න ඒ වීඩියෝ එකක් තමයි මම අරන් ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා වීඩියෝ එකට කැමති වෙයි කියලා. ඒ වගේම වීඩියෝ එක අවසානයේ වීඩියෝ එක ගැන අදහස් ටිකක් ඉදිරිපත් කරන්න මම ඒක කැමතියි. වැරදි අඩුපාඩු පෙන්වන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කරලා ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel නමෝ නස්ස භගවතෝ ආරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං
තවද මේ කිරියර මංගල්‍යයට සහභාගී වූද නොවූද සියලු දෙනාම ආරක්ෂා කර දෙනෙමි. ඔබ වහන්සේලා සියලු